අයිබෝන් මම වෛද්‍ය ශයන් සිල්වා කායික රෝග විශේෂඥ. අද දින අපි කතා කරන්න යන්නේ ඉතාමත් අසන්ට ලැබෙන වචනයක් ගැන ඔස්ටියෝපොරොසිස්. ඔබ මේ වචනේ අසා ඇති. ඔස්ටියෝපොරොසිස් කියන්නේ දැනට සමාජයේ තියෙන අපි කියන විදිහට සුඛෝපභෝගී රෝගයක් ලෙස සැලකනවා. ඔබ හිතන්න පුළුවන් ඔස්ටියෝපොරොසිස් කියන රෝගය හැදෙන්නේ සමාජයේ ඉහළ ස්තරවල සිටින පුද්ගලයන්ට කියලා. එසේ නොව ඔස්ටියෝපොරොසිස් කියන රෝගය සමාජයේ ඕනෑම පුද්ගලයෙක්ට විශේෂයෙන් කාන්තාවන්ට සෑදීමේ ප්‍රවණතාවය තියෙනවා. ඔබ දන්නවා වයස්ගත වෙන විට ක්‍රමක්‍රමයෙන් අපේ අස්තිවල ශක්තිය අඩු වෙනවා. මේකට හේතු වෙනවා අස්තිවල තියෙන කැල්සියම්, khනිජ ලවණ, ඒ වගේම ප්‍රෝටීන වල ක්ෂය වීම. ඔස්ටියෝපොරොසිස් කියන තත්වය කියන්නේ අස්තිවල තියෙන ඝනත්වය නැත්නම් ශක්තිය නැත්නම් ආතතිය දරා ගැනීමේ තියෙන හැකියාව අඩුවීම. ඒ අඩුවීමත් එක්ක ඒ තත්වයත් එක්ක ඉතාමත් සරල වැටීමකින් පවා ඔබගේ අන්දි ඒ වගේම අස්ති බිඳීමකට ලක්වීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් උකුල, කොන්දු නාරටි, ඒ වගේම අතපය උනත් භග්නවලට භාජනය වීමේ හැකියාව තියෙනවා. මේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගය මම කීවා පෙර විශේෂයෙන් කාන්තාවන්ට සෑදීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඔබ ආර්තවරණය නැත්නම් මෙනෝපෝස් අවුරුදු 50 60 වගේ වයස්ගත පුද්ගලයෙක් නම් ඔබට හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ වගේම ඔබ යම්කිසි රෝග තත්වලින් පෙළෙනවා. දියවැඩියාව, ඒ වගේම වෙන ආතරයිටිස් වර්ග, රුමටොයිඩ් ආතරයිටිස් කියනවා, ඔස්ටියෝ ආතරයිටිස් කියනවා ආදී හන්දිවල තියෙන රෝග. ඒ වගේම ඔබ යම්කිසි රෝගයක් නිසා ස්ටීරොයිඩ් වැනි ඖෂධ පාවිච්චි කරනවා නම් ඔබගේ මේ අස්ති ක්ෂය වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. කාන්තාවට පමණක් නොව වයස්ගත පිරිමින්ටත් මේ රෝගය වැළඳීමේ හැකියාව තියෙනවා. මොකද දන්නවා වයස්ගත වීමත් එක්ක ලිංගික හෝමෝන වල අඩුවීමක් ඇති වෙන නිසා. ඔබ මෙවැනි සාධකවලට ලක් වී සිටින පුද්ගලයෙක් නම් ඉතාමත් වැදගත් වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් ඔබට ඔස්ටියෝපොරොසිස් වැළඳීමේ හෝ තිබීමේ ප්‍රවණතාවය ගැන නිර්ණය කිරීමට. ඊට අමතරව ඔබට ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. බැලීමට විවිධ පරීක්ෂණ තියෙනවා. විශේෂයෙන් අස්තිවල ඝනත්වය මනින පරීක්ෂණයක් තියෙනවා, ඩෙක්සා පරීක්ෂණය කියලා. මේ ඩෙක්සා ස්කෑන් එකක් කිරීමෙන් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ අස්තිවල තියෙන ඝනත්වය ගැන අගයක් ලබා ගන්න පුළුවන්. ඒ හා සමගම ඔබට මේ හේතුකාරක වූ රෝග ලක්ෂණ, රෝගකාරක සමනය කිරීමට අවශ්‍යයි වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඖෂධ රහිතව ඔබට ඉතාමත් හොඳ ආකාරයෙන් කැල්සියම්, විටමින් D සහ ප්‍රෝටීන ඔබගේ ආහාර වටට එකතු කර යුතුයි. විශේෂයෙන් කැල්සියම් ශීරමය ආහාර වලින් සහ විටමින් D පිටතින් පවා අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව ඔබට ඖෂධයක් අවශ්‍ය නම් වෛද්‍යවරයාගේ නිර්ණය මත සමහරක් විට ඔබ අසා ඇති මාසයකට සැරයක් ගන්න පෙත්තක් තියෙනවා. ඒ වගේම සතියකට සැරයක් ගන්න පෙත්තක් තියෙනවා. ආදී ලෙස තියෙන ඖෂධ පානය කිරීමෙන් ඔබගේ ඔස්ටියෝපොරොසිස් කියන තත්වය සමනය කරන්න පුළුවන්. ඔස්ටියෝපොරොසිස් කියන රෝගී තත්වය අවසක්සේරු කරන්න එපා. ඔබට යම්කිසි සාධක තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයාව ගොස් හමු වෙලා මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගන්න. ඔස්ටියෝපොරොසිස් සමනය කිරීමෙන් ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවය වර්ධනය කරන්න පුළුවන්.